හයි යාළුවනේ හැමදාම ගෙවල් අස් කරලා පිරිසිදු කරලාම ඔබට එපා වෙලාද? අද මම ඔබට කියලා දෙනවා මුළු පාවුලටම වැදගත් වෙන අහන්සිය අඩුවෙන් මුළු ගෙදරම දිලිසෙන්න පිරිසිදු කරගන්න පුළුවන් මැජික් රහස් 30ක්. මේවා ඔබේ කාලයත් මුදලුත් දෙකම ඉතිරි කරනවා. මයික්‍රෝවේව් එකේ ඇලුණු කුණු අතුල්ලන්න එපා. ලෙමන් පෙති දාපු වතුර කෝප්පයක් විනාඩි 5ක් රත් කරන්න. ඒ වහපෙන් කුණු දිය වෙලා යනවා පිස දාන්න විතරයි තියෙන්නේ. කැපුම් පෝරුවේ තියෙන විෂ බීජ සහ ගන්ධය යවන්න ලුණු සහ දෙහි පාවිච්චි කරන්න. මේක ස්වභාවික විෂ බීජ නාශකයක්. ඔබේ කුස්සියේ කරාමවල තියෙන වතුර පැල්ලම් යවන්න දෙහි ලෙල්ලකින් අතුල්ලන්න. අලුත් එකක් වගේ දිලිසේවි. ශීතකරණයේ ඇරියම එන නරක ගන්ධය පාලනය කරන්න අඟුරු කැබැල්ලක් හෝ බේකින් සෝඩා කෝප්පයක් ඇතුළතින් තියන්න. පිලිස්සුණු තාච්චි මදින්න මහන්සි වෙන්න එපා. විනාකිරි සහ වතුර දාලා රත් කරලා බේකින් සෝඩා ටිකක් එකතු කරන්න. හැම දෙයක්ම ලෙහෙසියෙන් ගැලවෙනවා. බ්ලෙන්ඩර් එක ඇතුළ පිරිසිදු කරන්න අමාරු නේද? උණු වතුර සහ සබන්දියර ටිකක් දාලා තත්පර 30ක් කරකවන්න. අත දාන්න ඕනේම නැහැ. කේතලේ පතුලේ බැඳෙන සුදු පාට හුණු තට්ටු යවන්න විනාකිරි සහ වතුර දාලා තම්බන්න. ඒක හරිම පහසුයි. කුණු බාල්දියෙන් වතුර වැගිරෙන එක නවතර කරන්න පතුලට පුවත්පත් කඩදාසි දමන්න. ඒක දියර වර්ග ඔක්කොම උරා ගන්නවා. ග්‍රේටරේ ඇලෙන චීස් යවන්න අමාරුයි නම් ඒකෙන් අල කැබැල්ලක් ගන්න. අලවල තියෙන ඇසිඩ් ගතියෙන් ඒක පිරිසිදු වෙනවා. ඔබේ පිලන් සෝදන ස්පොන්ජ් එකේ ලක්ෂ ගණන් විෂ බීජ තියෙනවා. සතියකට වරක් ඒක තත්පර 60ක් මයික්‍රෝවේව් කරලා විෂ බීජ හරණය කරන්න. දුහුවිලි පිස දාන්න සාමාන්‍ය රෙදි වෙනුවට මයික්‍රෝෆයිබර් රෙදි ගන්න. ඒක දුහුවිලි වටේට විසිරුවන්නේ නැතිව උරා ගන්නවා. ටීවී එක පිරිසිදු කරන්න කෙමිකල් දාන්න එපා. පිරිසිදු මයික්‍රෝෆයිබර් රෙද්දක් විතරක් පාවිච්චි කරන්න. සෝෆා එකේ ඇලුණු බල්ලගේ හෝ පූසගේ රෝම අයින් කරන්න රබර් අත්වැසුමක් දාලා අතින් අතුල්ලන්න. මෙක්කේ තියෙන දාඩිය ගඳ සහ විෂ බීජ යවන්න බේකින් සෝඩා ඉසලා පැවකට පස්සේ වැකුම් කරන්න. වීදුරු ජනෙල් වල රෙදි පාරවල් හිටින්නේ නැතිව පිරිසිදු කරන්න පරණ පුවත්පත් කඩදාසි පාවිච්චි කරන්න. පින්තූර රාමු වගේ පොඩි තැන් පිරිසිදු කරන්න පරණ මේස් කකුලක් අතට දාලා පිස දමන්න. ලීබඩු පොලිෂ් කරන්න ඔලිව් ඔයිල් සහ ලෙමන් යුෂ මිශ්‍රණය පාවිච්චි කරන්න. ඒක ලීයට හොඳ පෝෂණයක්. කාපට් එකේ පැල්ලමක් වුණොත් විනාකිරි සහ බේකින් සෝඩා පේස්ට් එකක් ගාලා වේලුණාට පස්සේ අයින් කරන්න. අල්මාරිය ඇතුළ හැමදාම සුවඳ වෙන්න වියලි සබන් කැබැල්ලක් රෙදි කැබැල්ලක ඔතලා ඇඳුම් අස්සෙන් තියන්න. ගෙදර වැඩිපුරම විෂ බීජ තියෙන රිමෝට් එක සැනිටයිසර් ස්වල්පයක් ගාපු පුළුන් කැබැල්ලකින් පිරිසිදු කරන්න. නානකාමරේ කැඩපත බොඳ වෙනවද? ෂේවිං ක්‍රීම් ටිකක් ගාලා පිස දමන්න. එතකොට වාෂ්පයට බොඳ වෙන්නේ නැහැ. ෂවර් එකේ සිදුරු ඇහිරිලා නම් විනාකිරි පිර වූ බැග් එක ෂවර් එක බස්සලා රැයක් තියන්න. සිදුරු ඔක්කොම විවේච වේවි. ටයිල් අතර තියෙන කළු පැල්ලම් යවන්න පරණ දත් බුරුසුවක් සහ බේකින් සෝඩා පාවිච්චි කරන්න. සපත්තුවල තියෙන නරක ගඳ යවන්න පාවිච්චි නොකළ තේකොළ බෑග් දෙකක් එතුළතින් දාලා තියන්න. අලුත් බඩුවල තියෙන ස්ටිකර් පැල්ලම් හිටින්න නැතිව අයින් කරන්න ෆෙයා ඩ්‍රයර් එකකින් රත් කරලා ගලවන්න. ඔබේ ආභරණවල දීප්තිය ගන්න සුදු පාට ටූත්පේස්ට් ස්වල්පයක් ගාලා මුදුව මදින්න. සුදු සපත්තුවල පාට ගිය තැන් පිරිසිදු කරන්නත් ටූත්පේස්ට් සහ පරණ බුරුසුවක් පාවිච්චි කරන්න පුළුවන්. රෙදිවල ගෑවුණු පෑන් පැල්ලම් ඉවත් කරන්න සැනිටයිසර් පාවිච්චි කරන්න. ඒක මැජික් එකක් වගේ ක්‍රියා කරනවා. මුළු කාමරේම සුවඳ වෙන්න විදුලි පංකාවේ පෙති කෙළවර සුවඳ විලවුන් ස්වල්පයක් ගන්න. ෆෑන් එක දාපු ගමන් සුවඳ විහිදේවි. අයන් එකේ පතුල කළු වෙලා නම් ලුණු කුඩු ටිකක් උඩින් රත් වූ අයන් එක අතුල්ලන්න. පතුල අලුත් එකක් වගේ වේවි. හැම පිරිසිදු කිරීමකටම වෙන වෙනම රසායනික ද්‍රව්‍ය ගන්නවා වෙනුවට එකම ස්ප්‍රේ එකක් ගෙදරදීම හදාගන්න හැටි කියලා දෙන්න නම් අවශ්‍යයි. විනාකිරි කෝප්පයක්, වතුර කෝප්පයක්, ලෙමන් යුෂ බින්දු කිහිපතක් සහ ඩිෂ් වොෂ් ලික්විඩ් ස්වල්පයක් මිශ්‍ර කරන්න. එක දවසින් මුළු ගෙදරම අස් කරන්න ගිහින් මහන්සි වෙන්න එපා. ඩෙයිලි ඇඳ අස් කිරීම, කුස්සිය පිස දැමීම, වීක්ලි වැකුම් කිරීම, නානකාමරය පිරිසිදු කිරීම, මන්ත්ලි ජනෙල් රෙදි සේදීම, ෆෑන් පිරිසිදු කිරීම මේ ආකාරයට බේදාගෙන් කරන්න. පිරිසිදු කිරීමට අවශ්‍ය කරන බුරුසු, රෙදි කැටි සහ ස්ප්‍රේ බෝතල් සියල්ලම එක කුඩා කූඩක දමාගෙන කාමරෙන් කාමරයට යන්න. ගෙදරින් නිතරම නැවුම් සුවඳක් එන්න කුඩා උපක්‍රමයක් කරන්න.
වැකුම් ක්ලීනර් එකකට හෝ ඩස්ට් බෑග් එකට ඔබේ ප්‍රියතම සුවඳ විලවුන් ස්වල්පයක් හෝ එසෙන්ෂල් ඔයිල් බිඳු දෙකක් දමන්න. ඒ විට ඔබ වැකුම් කරන අතරතුර මුළු ගෙදරම සුවඳවත් වේවි. මේ රහස් ඔබේ එදිනෙදා ජීවිතය ගොඩක් පහසු කරයි කියලා මම හිතනවා. පව්වලේ හැමෑම එකතු වෙලා මේවා කරලා බලන්න. මේ වගේ තවත් වටිනා දේවල් දැනගන්න The Home Hack subscribe කරන්න. පිරිසිදුව සතුටින් ඉන්න.